තුනේ පාඩුව කෝටි 7000යි කිව්වා. අපි ඔය කෝටි 7000ක එයාලංකක පාඩු ලබන්න. එයාලංකක පාලනය කරන්නේ කවුද? එයාලංකකේ සභාපති කවුද කියලා ඇහුවා. ප්‍රියංකා ජයරත්න කිව්වා එයාලංකකේ සභාපති නිසාන්ත වික්‍රමසිංහ කිව්වා. අපි ඔය නිසාන්ත වික්‍රමසිංහ කියලා කියන්නේ සිරන්ති නෝනාගේ අයියාද කියලා. කියලා. දැන් කවුද එයාලංකකේ සභාපති? මහින්ද මාතක මාසිනා. ඊළඟ අපි අහුවා එයාලංකක පාලනය කරන්න තරම් එතුමා කොච්චර ඉගෙනගෙන තියෙනවද කියලා. අධ්‍යාපන සුසුකම් මොනවද කියලා. සාපේ කිව්වා. අපි මොකක් සාපේ. ඊළඟ අපි සාපේ පාස්ද කියලා. ගෑවා. ඒක පාසුත් නෑ. කල්පනා කරලා බලන්න එයාලංකක පාලනය කරන්න. අවුරුදු 3 පාඩුව කෝටි 7000යි. පාලනය කරන්නේ මහින්ද මාතක මාසිනා.